හායි යාළුවනේ. අපි අද තලපත් හොද්දක් හදාගමු කිරට. පාම් මරන්න පුළුවන්. අපිට පොල් කිරි නෑ. ඒ නිසා අපි පිටි කිරි තමා ගන්නෙ. අපි දැන් ඒක වතුරේකට දාලා දිය කරගමු. පිටි කිරි ටික දිය වුණාට පස්සේ අපි මාළු ටික දාගමු. මාළු එක නම් දැන් ගාන්න තැම්බීගෙන ඉන්නේ. තව විනාඩි 5ක් විතර තියලා බාමු. ලුණු නම් ගාන්න තියෙනවා. අපි මාළු එක හදලා ඉවරයි. පට්ටම සුවඳක් එන්නේ. මේක එක පාන් බත් මරන්න පුළුවන් යාළුවනේ. අපි පාන් කෑල්ලක් කාලා බලමු. පට්ටම රහයි යාළුවනේ. molto buono.